වෙනදට වගේම එකටම ගත්තා වුණා. මෙන්න මල් කෑල්ල වගේ ස්පී ගෝලා ඉන්නවා. ස්පී ගෝලා. මේ විදියට කොහෙද එන්නේ? මෙන්න ඉන්නවා රනා ෆ්‍රෙස්කා ඩ්‍රේෂන්. මෙරුලුත්සෝ. යාළුවනේ ඉන්නවා පතා නැති. පතා නැතිය කියන්නේ ඉතිරි මාළුවේ සෝදෝලා කියලා තමයි කියන්නේ. කොහොමද මේකයි තයි? මේවා ලංකාවේ නම් ගොඩක් කැමට ගන්නවා. මිනිස්සු ගන්නවා. ඒ වුණාට මෙහි ගොඩක් ගන්න. මෙන්න මේව දාගත්තා පතා නැති. මෙන්න ඉන්නවා ත්‍රේජේ. නගරි පැටව කොහොමද? මෙයාලව ගොඩක් ගන්නේ බෙදලා කණ්ඩ. බෙදලා කණ්ඩ තමයි මෙයාලා ගොඩක් ගන්නේ. රහයි. ඔන්න ඉතින් නගරි පැටව ටික දා ගන්නවා මෙන්න මෙහෙම මෙතනට. ඔහෝ මෙන්න ඉන්නවා මෙර්ලුත්සෝ. මෙර්ලුත්සෝ අස්සේ ඉන්න මෙන්න මෙයාගේ නම දන්නේ කවුද? සංකෙත්තා. සංකෙත්තෝනේ. මෙන්න ඉන්නවා ගෙම්පි දෙල්ලා. තාම දෙලි ගිහිල්ලත් නෑ දෙල්ලගේ. ගෝල්ඩන් සයිඩ් කැමරා පුත. මෙන්න මෙහෙම දැල්ලු ටික ගහගත්තා කියන්නකෝ. මෙන්න ඉන්නවා බෝතල් දැල්ලා. බෝතල් දැල්ලෝන්නේ. කාලා තියනවද මේවා? හරිම රසයි. මෙන්න ඉන්නවා මල් කෑල්ල වගේ පුවල්ලේ. වල්ලා. මෙන්න පුවල්ලෝ පොඩි නම් පොඩි. සාමාන්‍යයෙන් සයිස් නම් සාමාන්‍යයෙන් සයිස්. පොඩි සයිස් නම් මෙන්න සයිස්. පුවල්ලා තමයි කොහොම වුණත්. මෙන්න කනවා නම් බඩු. සප්පරා මාළු. කෑවොත් බඩේ. කොහොමද බඩු? මස් ටික නිකන් මල් කෑල්ල වගේ. සප්පරෝ. මෙන්න ඉන්නවා සල්මෝන්. කොහොමද? ෆ්‍රෙෂ්. සුපර් ෆ්‍රෙෂ්. මේ මෙහෙම සල්මෝන් එක අපි ගහගත්තා. ඉන්න තියෙනවා කොරනෙල්ලෝ ස්ටොක්. කොහොමද මේක? මේක කාලා තියෙන කට්ටිය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. හරිම රසයි. ඉන්නවා ගම්බෙරි බියන්ඩි. මේ විදියට අයිස් පොඩ්ඩක් දාගන්න. උඩ දාන බත් එක වගේ මේක පොඩ්ඩක් උඩ දාගත්තා. එතනට හිච්ච දාගත්තා. හිච්ච මෙතනට දාගත්තා. මෙන්න මෙහෙම තමයි ඉවර වුණේ. හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. සැතයි නම් වෙනගෙන යන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ටික් වැලන්ටයින් උත් නෑ අපි වැඩ.